එක්තරා ප්‍රශ්න පත්‍රයක ප්‍රශ්න 30ක් තිබේ. නිවැරදි පිළිතුරකට ලකුණු 3ක් ලැබෙනවා. වැරදි පිළිතුරක් සඳහා ලබාගත් ලකුණු වලින් දෙකක් අඩු වෙනවා. ගත්ත ලකුණු වලින් දෙකක් අඩු වෙනවා. ප්‍රශ්න සියල්ලට පිළිතුරු සැපයූ සිසුවෙකුට ලකුණු 65ක් ලැබුණි නම් ඔහු නිවැරදිව පිළිතුරු සැපයූ ප්‍රශ්න ගාන කීයද? විභාගෙදි ළමයි සමහර ප්‍රශ්න තියෙන උත්තර වලින් පිළිතුරු තෝරගන්න ඕන ප්‍රශ්න. ඒක ලේසියි එතකොට. මේ පේපර් එකේ ප්‍රශ්න 30ක් තියෙනවා. හරි. එක ප්‍රශ්නයකට ලකුණු 3කින් ලැබෙනවා. වැරදි ප්‍රශ්න වලට එකකට දෙක වෙන්න අඩු වෙනවා. වෙන ප්‍රශ්න ඔක්කොටම පිළිතුරු සැපයූ ළමයෙකුට ලකුණු 65ක් ලැබුණා. ඒ ප්‍රශ්න සියල්ලටම උත්තර දීපු ළමයෙක් කියන්නේ ප්‍රශ්න නොලියේ ඉඳලා නැහැ. ඔක්කොම ලියලා හැබැයි වැරදිව තියෙන්න පුළුවන්. මොකද ප්‍රශ්න සියල්ලටම උත්තර ලියපු ළමයෙක් කියන්නේ ඒ කියන්නේ ඔක්කොම හරි ළමයෙක්ද? මොකද මේකෙන් අදහස් වෙන්නේ? ඒ සමහර ළමයි කියන්නේ ඔක්කොම හරි ළමයෙක් කියලා. ප්‍රශ්න ඔක්කොටම උත්තර ලියුවයි කියලා ඔක්කොම හරියන්නේ නැහැ. දැන් ඕගොල්ලෝ ප්‍රශ්න ඔක්කොටම උත්තර ලියනවා. ඔක්කොම හරියන්නේ නැහැ මොනවා හරි වරදිනවා. ප්‍රශ්න සියල්ලට පිළිතුරු සැපයූ සිසුවෙකුට ලකුණු 65ක් ලැබුණයි කියන්නේ එයා සමහර ප්‍රශ්න වරද්දන. නැත්තම් 30ට උත්තර ලියුවනම් 65 නෙවෙයි ලැබෙන්න ඕන. මට කියන්නේ 30ට උත්තර ලියුවනම් අඩුවක් ලැබෙන්න ඕන. එක ප්‍රශ්නයකට ලකුණු 3 වෙන්න ප්‍රශ්න 30ට ලැබෙන්න ඕන ලකුණු 3 ලකුණු 90ක් ලැබෙන්න ඕන. 90ෙන් ලැබිලා තියෙන්නේ කීයද? 90ෙන් ලැබිලා තියෙන්නේ 65යි. මට බුද්ධිමත් ළමයෙක් කියන්නේ 90ෙන් ලකුණු 90ක් ගන්න පුළුවන් පේපර් එකට 65ක් ලැබුණා නම් කීයක් ලැබිලා නැද්ද ලකුණු? ලකුණු 25ක් ලැබිලා නැහැ. දැන් මට කියන්නේ මෙයා නිවැරදිව ලියපු ප්‍රශ්න ගාන අපි මේ උත්තර වලින්ම බලමු. එක්ක මෙයා නිවැරදි උත්තර ලියන්න ඕන ප්‍රශ්න 25යි. එක්ක මෙයා උත්තර ලියන්න ඕන නිවැරදිව ප්‍රශ්න 26යි. එක්ක මෙයා නිවැරදි උත්තර ලියන්න ඕන ප්‍රශ්න 27යි. මට කියන්න නිවැරදිව ප්‍රශ්න 25කට උත්තර ලිව්වොත් ලකුණු කීයක් ලැබෙනවද? මේ උත්තරය අරගෙන හරිද කියලා බලමු අපි. ඔව් නිවැරදිව පිළිතුරු සැපයූ ප්‍රශ්න ගන්න. එක්ක 25 එක්ක 26 එක්ක 24යි. අපි 25 අරගෙන බලමු මේ ලකුණු 65 එනවද කියලා. මෙන්න මේ 65 එනවද? එනවනම් අපිට 25 කියන උත්තරය ගන්න පුළුවන්. තේරුණාද? ලකුණු 65 එනවනම් මේ 25 කියන උත්තරය ගන්න පුළුවන්. ප්‍රශ්න 25ක් නිවැරදි වුණොත් එක ප්‍රශ්නයකට ලකුණු 3 වෙන්න ලැබෙන්නේ. එක ප්‍රශ්නයකට ලකුණු 3 වෙන්න ප්‍රශ්න 25ක් නිවැරදි ලියුවොත් ලකුණු කීයක් එනවද බලන්න. 3 වරක් 5 පාරෙන් 5 එකක් ඉදිරි 3 වරක් 2 6 1යි 75. මට කියන්න 25ක් නිවැරදිව ලියුවයි කියන්නේ කීයක් වරද්දලාද? 5ක් වරද්දලා. ඒ වරද්දපු 5ට ලකුණු කීය වෙන්නද අඩු වෙන්නේ? මම මෙතන තියෙනවා. වැරදි පිළිතුරක් සඳහා ලබාගත් ලකුණු වලින් දෙක බැගින් අඩු වෙනවා. වැරදි ප්‍රශ්න වලට දෙක වෙන්න අඩු වෙනවා. එතන 25ක් නිවැරදිව ලියපු ළමයා ඔක්කොම ප්‍රශ්න 30යි නේද තියෙන්නේ? 25ක් නිවැරදිව ලියපු ළමයා ප්‍රශ්න 5ක් වරද්දලානේ. එතකොට ප්‍රශ්න 5ට ලකුණු දෙක වෙන්න දෙකේව 5ක් අඩු වෙනවා. අපි පළවෙනි උත්තරේ ගන්න පුළුවන්ද කියලා බලමු. ඔව් නිවැරදි පිළිතුරු ලියපු ප්‍රශ්න ගන්න 25යි කියලා හිතන්න. 25කට උත්තර ලියුවනම් එයාට ලැබෙන්න ඕන ලකුණු කීයක්ද? 75. අප දෙක ප්‍රශ්නකට 3 වෙන 3 25ක් 75. 25කට උත්තර ලියුවයි කියන්නේ කීයකට උත්තර ලියලා නැද්ද? 5කට උත්තර ලියලා නැහැ. එතකොට එක වැරදි ප්‍රශ්නයකට ලකුණු කී වෙන්න අඩු වෙනවද? එතකොට ඒ ප්‍රශ්න 5ට දෙකේව කීයක් අඩු වෙනවද? දෙකේව 5ක් 10ක් අඩු. එතකොට මේ ගත්ත ලකුණු වලින් නේද ලකුණු 10 අඩු වෙන්නේ? එතන 75න් කීයක් අඩු වෙන්න ඕන? 10ක් අඩු වෙන්න ඕන. එතකොට කී දෙන්නේ? 65යි. අපි 65යි අපි උත්තර එනවා නේද? ප්‍රශ්න සියල්ලම පිළිතුරු සැපුව ළමයෙකුට ලකුණු 65 හම්බුනේ. ලකුණු 65ක් හම්බුණා නම් ඔහු නිවැරදිව ලියපු ප්‍රශ්න ගාන 25. උත්තර වලින් තමයි උත්තරේ බලන්නේ. ලේසි එතකොට. කියවන කවුරු?
ප්‍රශ්න 12කට වැරදි පිළිතුරු සැපයූ සිසුවෙකුට ලැබුණු ලකුණු සංඛ්‍යාව 18ක් නම් ඔහු පිළිතුරු නොලියූ ප්‍රශ්න සංඛ්‍යාව කීයද? එක්ක 4 එන්න ඕන. එක්ක පිළිතුරු නොලියූ ප්‍රශ්න ගාන 6ක් වෙන්න ඕන. එක්ක පිළිතුරු නොලියූ ප්‍රශ්න ගාන 8ක් වෙන්න. ඔයගොල්ලෝ ගොඩක් අයට 6 නෑ ආවේ. පිළිතුරු නොලියූ ප්‍රශ්න ගාන 6යි නම් නොලියූ ප්‍රශ්න ගාන 6ක් නම් 12කට වැරදි පිළිතුරු ලියලා නම් වැරදි 12යි. වැරදි ප්‍රශ්න 12යි. ඔයගොල්ලෝ ගත්ත උත්තරේ 6නේ. උත්තර වලින් උත්තර ගන්න කමක් නැහැ. 6 අරන් බලන්න මේකට ගැලපෙනවද කියලා. මේ කියන ඒවාට ගැලපෙනවද කියලා. නොලියූ ප්‍රශ්න 6 නම් මෙයා 6කට උත්තර ලියලා නැත්තම් වැරදි ප්‍රශ්න 12 නම් මේ නොලියපු ප්‍රශ්න වලට ලකුණු 2 වෙන්න අඩු වෙනවද? මට කියන්න නොලියපු ප්‍රශ්න වලට ලකුණු 2 වෙන්න අඩු වෙනවද? එහෙම කියලා නෑනේ නේ. මොනවද ලකුණු 2 වෙන්න අඩු වෙන්නේ? වැරදි ප්‍රශ්න වලට විතරයි. නොලියපු වලට ලකුණු අඩු වෙන්නේ නෑ 2 වෙන්න. මට කියන්නේ නෑ ලිව්වේ කීයද? දැන් අපි 6 කින් උත්තරේ ගත්තා නම් ඔව් නොලියපු ප්‍රශ්න ගන්න 6 කියලා ගත්තා නම් වැරදි ප්‍රශ්න 12කට වැරදි පිළිතුරු ලිව්වා නම් 12ක් වැරදි නම් 6ක් ලිව්වේ නැත්තම් ලිව්වේ කීයද? ඔක්කොම ප්‍රශ්න කීයද? ප්‍රශ්න 30යි. ප්‍රශ්න 30න් වැරදි 12 නම් නොලියු ප්‍රශ්න 6 නම් 12යි කීයද? ඔක්කොම ප්‍රශ්න 30යිනේ. 30න් 18ක් ගියාම කීයකට ලියලාද? හා? 30න් 18ක් අඩු කරාම 12කට ලියලා. එතකොට ඒ 12ට එහෙනම් ලියු ප්‍රශ්න ගාන 12යි. 12යි 24යි 24යි 30යි. ලිව්වේ 12ක් නම් මට කියන්න ඒ 12ට ලකුණු කීයක් හම්බ වෙනවද? ලිව්වේ 12ක් නම් ලකුණු හම්බ වෙන්න ඕන එකකට 3 වෙන්න. 3 වරක් 2 6යි 3 වරක් 1 3 36ක්. 36ක් ලකුණු හම්බ වෙන්න ඕන. 36න් වැරදි ප්‍රශ්න 12ට ලකුණු කීයක් අඩු වෙනවද? ආ? එකකට 2 වෙන්න 12ට අඩු වෙන්න ඕන 24ක්. 36න් 24ක් ගියාම කීයද? 6න් 4ක් 2යි 3න් 2ක් 1යි. එතකොට එන්නේ ලකුණු 12යි. ඒ ලකුණු කීයද? 18යි. එහෙනම් අපේ උත්තරේ වැරදි. 6 ගන්න බෑ. එතකොට 6 ගන්න බෑ වැරදි. ලකුණු ගාන 18ක් එන්න ඕන. මෙහෙම ගත්තොත් ලකුණු 12යි එන්නේ. 18ක් එන්නේ නැහැ. එහෙනම් කීයද ගන්න? 4 අරන් බලන්න. ඔහු පිළිතුරු නොලියූ ප්‍රශ්න සංඛ්‍යාව 4 ගත්තොත් ඔන්න නොලියූ 4යි. නොලියූ ප්‍රශ්න 4 ගත්තොත් වැරදි ප්‍රශ්න 12යි කියලා තියෙනවනේ. නොලියූ ප්‍රශ්න ගාන 4 නම් වැරදි ප්‍රශ්න 12ක් කියලා තියෙනවනම් ලියපු ප්‍රශ්න ගාන කීයද? 14යි. ඔක්කොම ප්‍රශ්න කීයද? ඔක්කොම ප්‍රශ්න 30යි. 30න් වැරදි 12යි නොලියු ප්‍රශ්න 4යි කියලානේ අපි ගත්තේ. ඒතර 12යි 4යි කීයද? 16යි. 12න් 16ක් අඩු කරාම ලියු ප්‍රශ්න ගන්න එනවා. 10න් 4යි දෙකෙන් එකක් 14කට ලියන. දැන් ප්‍රශ්න දිහාරේ ලියපු ප්‍රශ්න 14යි වැරදි ප්‍රශ්න 12යි ලියු ප්‍රශ්න නොලියු ප්‍රශ්න 4යි. 12 4යි 16යි 16යි 14යි 30යි. දැන් කියන්නේ ප්‍රශ්න 14කට උත්තර ලියන නම් ලකුණු කීයක් එන්න ඕන? කීයද එක ප්‍රශ්නයකට කීයද? හා? එක ප්‍රශ්නයකට 3යි. එක ප්‍රශ්නයකට ලකුණු 3 වෙන්න ප්‍රශ්න 14කට උත්තර ලියුවොත් ලකුණු කීයක් ලැබෙනවද? 3 වරක් 4 12න් 2 එකක් ඉදිරි 3 වරක් 3 1යි 4 42ක් හම්බෙන්න. එක වැරදි ප්‍රශ්නයකට ලකුණු කීයක් අඩු වෙනවද? හා? 2යිනේ. එතකොට ප්‍රශ්න 12ක් වරද්දනවා නම් ලකුණු කීයක් අඩු වෙන්න ඕනද?
ප්‍රශ්න 12ට අඩු වෙන්න ඕන ලකුණු 24ක්. මේ ප්‍රශ්න 12ට ලකුණු 24ක් අඩු වෙන්න ඕන. අයි වැරදි ප්‍රශ්න 12කට එකකට දෙක වෙන්න ලකුණු අඩු වෙනවනේ. ඒ ප්‍රශ්න 12ට අඩු වෙන්න ලකුණු 24. ප්‍රශ්න 14කට උත්තර ලියවන ලකුණු 42ක් ලැබෙන්න ඕන. 42කින් ලකුණු 24ක් කැපිලා යනවා වැරදි ප්‍රශ්න වල. එකකට එතකොට බලන්න 42කින් 24ක් කැපිලා යනකොට කීයක් අඩු? කීයක් ඉතුරු වෙන්නේ? 12න් 4ක් 8යි 3න් 2ක් එකයි. ලකුණු සංඛ්‍යාව 18ක් කියලා තියෙනවනේ. එහෙනම් ඔව් නොලියු ප්‍රශ්න ගන්න 4.